අවුරුද්දකට අනුරාධපුරයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එනවා. සමහර විට ඔබත් දෙතුන් වතාවක් හෝ අනුරාධපුරයේ ඇවිල්ලා ඇති. සමහර වෙලාවට 10 15 වතාවක් වෙන්නත් පුළුවන්. ඒන බොහෝ දෙනෙක් රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්න යනවා. ඒ වගේම රුවන්වැලි මහා සෑය සහ ථූපාරාමය දක්වා ගමන් කරන මාර්ගයේ ඕනෑතරම් ගමන් කරනවා. නමුත් මම අද ඔබට පෙන්වන්න සූදානම් වෙන මේ සුවිශේෂී නිර්මාණය ඔබ මේ මාර්ගයේ දිගේ කොතෙක් ගමන් කරත් සමහර ලාවට දැකලා නැති වෙන්න පුළුවන්. මේ ගොඩනැගිල්ල නම් කරලා තියෙන්නේ අධිකරණ ශාලාවක් විදිහට. නමුත් ථූපාරාමය මේ පැත්තෙන් දැක බලා ගන්න පුළුවන්කම ලැබෙද්දි රුවන්වැලි මහා සෑය මේ ආසන්නයේ දැක බලා ගන්නත් පුළුවන්කම ලැබෙද්දි ඒ මැද අධිකරණ කටයුත්තක් සිද්ධ කරපු අධිකරණ ශාලාවක් තියෙන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. කොහොම නමුත් මේ ගොඩනැගිල්ල නම් කරලා තියෙන්නේ අධිකරණ ශාලාව විදිහටයි. මේ ගොඩනැගිල්ලේ සුවිශේෂී අංග ලක්ෂණ කීපයක් දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. පිවිසුම් මාර්ගයට සම්මුඛ වෙලා බොහෝම අලංකාර ගොඩනැගිල්ලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ගොඩනැගිල්ලට දෙපසින් තවත් ගොඩනැගිලි දෙකක් තිබුණු බවට සාධක තියෙනවා. මෙතන එක ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ වගේම අනෙක් පස මෙන්න මෙතන තව ගොඩනැගිල්ලක් ගරා වැටලා තියෙනවා. ඉතින් ගොඩනැගිලි කිහිපයකින් යුක්ත ගොඩනැගිලි පද්ධතියක් විදිහටයි මේ සංකීර්ණය අපිට අඳුර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් මෙතන තියෙන සුවිශේෂී කාරණාවන් ඒක නෙවෙයි. මේක අධිකරණ පද්ධතියක් එහෙම නැත්නම් අධිකරණ සංකීර්ණයක් විදිහට නිර්මාණය කරා නම් මේ පරිශ්‍රය පිළිබඳව ඊතරම් සැලකිල්ලක් නොදක්වන්න තිබුණා. නමුත් ඔබ බලන්න මෙතන තියෙන කැටයම් සහිත නිර්මාණ දිහා අතිශයින්ම විශිෂ්ට කලාකෘතියක් විදිහට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ගොඩනැගිල්ලට ප්‍රවිෂ්ඨ වෙන තැන තියෙන සඳකඩ පහන. බලන්න මේ සඳකඩ පහනේ ඇත් අස් සිංහ ගව රූප අතිශයින්ම තාත්වික අයුරින් නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම බොහෝම දර්ශනීය ලියවැලක්, ඒ වගේම අලංකෘත හංසපේලියක්, ඒ වගේම නෙළුම් මල් සහිත බොහෝම අලංකාර සඳකඩ පහනක් මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව මේ ගොඩනැගිල්ලට ප්‍රවිෂ්ඨ වෙන පඩිපෙළ දෙපස කොරවක් ගල් දෙකක් දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ කොරවක් ගල පාමුල වාමන රූපයක් කැටයම් කරලා තියෙනවා. මේ වාමන රූපයත් අතිශයින්ම විශේෂයි. බලන්න මේ වාමනයාගේ ගෙල දිහා. පළඳනාවන් පැළඳ, වගේම කන් දෙකේ කරහඹු තෝඩු පැළඳගෙන ඉන්නවා. ඒ වගේම මේ වාමනයා සිනහ වෙන ස්වරූපයක් දක්වලා තියෙනවා. වාමනයාගේ දත් පවා ඉදිරියට පෙන්වලා තියෙනවා. ඉතින් මේ වගේ කැටයමක් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. මේ කැටයම ඉතාමත් විශිෂ්ටයි. අනිත් සියලු කැටයම් වලට සාපේක්ෂව මේ කැටයමත් අතිශයින්ම විශිෂ්ට වාමන රූප කැටයමක්. මේ සියලු දේට අමතරව ඔබට පෙන්විය යුතු වැදගත්ම කලා නිර්මාණය දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කොරවක් ගලේ අනෙක් පස. මෙන්න මෙතන අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා අතිශයින්ම රමණීය, ඒ වගේම සංකීර්ණ කැටයම් ගණනාවකින් යුක්ත කැටයමක්. නූතනයේ තොරන් අපි දැකලා තියෙනවා. වෙසක් එකට පොසොන් එකට අපි තොරන් නිර්මාණය කරනවා. ඒ විදිහේම කැටයම් ගණනාවකින් යුක්ත යම්කිසි කතාවක් මේ අතිශයින්ම සංකීර්ණ කැටයමේ නිරූපණය කරලා තියෙන බවක් තමයි මෙතන ආවට පස්සේ පේන්න තියෙන්නේ. මේ කැටයමේ නිරූපණය කරලා තියෙන දේවල් පිළිබඳව මම පුංචි විග්‍රහයක් කරන්නම්. පහලින්ම අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා සිංහ යුවලක්. ඉතාමත් ප්‍රේමාන්විත ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙන සිංහ යුවලක් තමයි පහලින් දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අනිත් රූප වලට සාපේක්ෂව මේ සිංහ යුවල තරමක් විශාලව දක්වලා තියෙනවා. ඒ සිංහ යුවලට දකුණු පසින් මෙන්න මෙතන අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා බොහොම නිදහස් ස්වරූපයෙන් ඉන්න මානව රූපයක්. ඒ මානව රූපයට ඉහළින් අස්ස හිසක් වැනි යම්කිසි නිරූපණයක් දක්වලා තියෙනවා. මේ කැටයම ඇත්තටම සෑහෙන දුරට මැකී ගිහිල්ලා තියෙනවා. ඔව්වැසි වලට නිරාවරණය වෙලා වසර 100 ගාණක් තිස්සේ මේ දේවල් කාදනයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා කැටයම් වල නිරූපණයෙන් හරියටම කියන්න බැරි වුණත් මෙතන මානව රූපයක් සහ අස්ව හිසක් වැනි යම්කිසි සත්ව මුහුණක් අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට ඉහළින් මුවන්
දෙදෙනෙකු බොහෝම ප්‍රේමාන්විතව ඉන්න ස්වරූපයක් දක්වලා තියෙනවා. මුවන් දෙදෙනාට ඉහළින් කාන්තාවන් තිදෙනෙක් අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. කාන්තාවන් තිදෙනා යම්කිසි දෙයක් ඔසවාගෙන ඉන්න ස්වරූපයක් තමයි දක්වලා තියෙන්නේ. ඊට ඉහළින් අපිට මුවෙක්, ඒ වගේම ව්‍යාග්‍රයෙක්, මුව පැටියෙක්, ඒ වගේම වානරයෙක්, ඊට ඉහළින් තවත් මුව පැටියෙක් සහ මෙන්න මේ මැද තියෙන සත්ත්ව ස්වරූපය අපිට නිවැරදිව අඳුර ගන්න බෑ. සමහර වෙලාවට ඇතුන් හෝ ඊට සමාන යම්කිසි සතුන් දෙදෙනෙක් විය යුතුයි. කොහොම නමුත් එකිනෙකට වෙනස් සතුන් ගණනාවක් එකම තැන නිරූපණය කරලා තියෙනවා මේ කැටයම් කරුවා. කිසියම් අදහසක් ඇති. නමුත් ඒ අදහස අපිට නිශ්චිතව පැහැදිලි නෑ. ඒ වගේම ඒ ආසන්නයේ මුගටියෙක් සහ නයෙක් දක්වලා තියෙනවා එකම තැන. ඊට පස්සේ ගහක් තියෙනවා, ලියවැල් සහිත ගහක්. ඒ ගහේ වඳුරෙක් ඉන්න බවක් තමයි නිරූපණය කරලා තියෙන්නේ. මේ කැටයම්, මේ සත්ව රූප සහිත කැටයම් වලට ඉහළින් පළසක් මත තාපසයෙකුගේ කැටයමක් නිරූපණය කරලා තියෙනවා. ඒ තාපසයාට කිසියම් පුද්ගලයෙක් යම් කිසි දෙයක් පරිත්‍යාග කරන ආකාරයේ කැටයමක් තමයි මේ ඉහළින් දක්වලා තියෙන කැටයම. ඊට සමාන කැටයමක් මෙන්න මෙතන අනෙක් පැත්තේ දක්වලා තියෙනවා. එතනත් පළසක් මත තාපසයෙක් ඉන්නවා. ඒ තාපසයාට පුද්ගලයෙක් යම් කිසි දෙයක් පිළිගන්වන පරිත්‍යාග කරන ස්වරූපයක් තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේම මේ කැටයමේ ඉහළින්ම මල්කම් තුනක් සහිත, මල් කැටයම් තුනක් සහිත අපූර්ව කැටයමක් නිරූපණය කරලා තියෙනවා. ඉතින් මේ සියලු කැටයම් අතිශයින්ම විශිෂ්ටයි, අතිශයින්ම දර්ශනීය ආකාරයෙන් තමයි කැටයම් කරුවා නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් අපේ රටේ තිබුණු තාක්ෂණය, අපේ රටේ ශිල්පීන්ගේ කුසලතාවයන් පිළිබඳව බොහෝම ගැඹුරු අදහසක් ගන්න පුළුවන් කැටයම් සහිත කොරවක් ගලක් විදියටයි මේ කොරවක් ගල අඳුර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ වගේම මෙතන තියෙන අනිත් කැටයම් පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. මෙන්න මේ පහළින් තවත් කාන්තාවන් දෙදෙනෙක් දක්වලා තියෙනවා. ඒ කාන්තාවන් දෙදෙනා අතේ යම්කිසි දෙයක් තියෙන බවක් නිරූපණය කරලා තිනවා. ඒ දේ පැහැදිලි නෑ මොකක්ද කියන එක. ඊට ඉහළින් තවත් මානව රූප හෝ වානර රූප දෙකක් කැටයම් කරලා තියෙනවා. ඒ කැටයම් බොහෝ සෙයින් මැකේ ගිහිලා තියෙනවා. ඊට අමතරව ඒ ආසන්නයේ මොනරෙක් කැටයම් කරලා තියෙනවා. දර්ශනීය මොනර කැටයමක්. ඒ මොනරට ඉහළින් තවත් පිරිමියෙක් සහ කාන්තාවක් කැටයම් කරලා තියෙනවා. ඊට ආසන්නයේ අලංකාර ශාකමය ලියවැලකින් මේ කලාකෘතිය පරිපූර්ණ කරලා තියෙනවා. ඉතින් මෙවැනි විශිෂ්ට ගණයේ කැටයමක් මට ලංකාවේ වෙනත් කිසිම තැනකින් හම්බෙලා නැහැ. මේ විදිහේ දර්ශනීය කැටයම් සහිත කොරවක් ගලක්. ඒ කියන්නේ මේ කොරවක් ගලේ තියෙන මේ දකින මකර රූපය විතරක් නෙවෙයි. මේ මකර රූපයත් බොහොම අලංකාරව තියෙන්නේ නැති. නමුත් දැන් වෙද්දී මකර රූපේ බොහෝ කොටස් මැකේ ගිහිල්ලා තියෙනවා. මේ මකර රූපයට පහළින් මේ අති සංකීර්ණ කැටයම් පද්ධතිය මට වෙනත් කිසිම තැනකින් හම්බෙලා නැහැ. ඉතින් මම දකින විදිහට මේ තමයි අපිට ලංකාවේ දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන විශිෂ්ටම කැටයම් සහිත කොරවක් ගල. අපි ලංකාවේ හොඳම සඳකඩ පහන නම් කරලා තියෙනවා, හොඳම මුරගල නම් කරලා තියෙනවා. නමුත් කොයිම අවස්ථාවකවත් හොඳම කැටයම් සහිත කොරවක් ගල නම් කරලා නැහැ. නමුත් මම දකින විදිහට මේ තමයි ලංකාවේ අපිට හම්බෙන දර්ශනීයම කැටයම් සහිත කොරවක් ගල. මේ කොරවක් ගලට අමතරව අනෙක් පස කොරවක් ගල පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. ඉතින් මේ කොරවක් ගලෙත් කිසියම් කතාවක් කියන්න කැටයම් කරව උත්සාහ කරලා තියෙනවා. නමුත් අපි අනික් පස දැකපු කොරවක් ගලට වඩා වෙනස් කැටයම් පෙළක් තමයි, වෙනස් ස්වරූපයන් කීපයක් තමයි මේ කොරවක් ගලේ දක්වලා තියෙන්නේ. හැබැයි මේ කොරවක් ගලෙත් පහළින්ම සිංහයන් දෙදෙනෙක් නිරූපණය කරලා තියෙනවා. එක සිංහෙක්ගේ මුහුණ පමණයි දක්වලා තියෙන්නේ. නමුත් අනිත් සිංහ රූපය බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. ඊට දෙපසින් තවත් නිර්මාණ දෙකක් තිබුණු බවට සාධක තියෙනවා. නමුත් ඒ කැටයම් අපිට පැහැදිලිව මේ වෙලාවේ දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් මෙතන කාන්තා රූප දෙකක් නිරූපණය කරලා තියෙනවා. ඒ කාන්තාවන් කිසියම් දෙයක් ඔසවාගෙන ඉන්න ස්වරූපයක් තමයි දක්වලා තියෙන්නේ. ඊට ඉහළිනුත් තව මානව රූප දෙකක් දක්වලා තියෙනවා. එක් පුද්ගලයෙක්ගෙන් රාජකීය ස්වරූපයක් තමයි නිරූපණය වෙන්නේ. ඒ ආසන්නයේම සිටිනේ කාන්තාවක් බව පැහැදිලි.
ඒ වගේම ඒ රාජකීය ස්වරූපයේ පුද්ගලයා අතේ සෙන්කෝලය වැනි යම්කිසි උපකරණයක් තියෙනවා. වර්තමානයේ සෙන්කෝලයට සමාන කරාට වෙනත් උපකරණයක් විය හැකියි. කොහොම නමුත් කිසියම් උපකරණයක් ඔහු අත දරාගෙන ඉන්න ස්වරූපයක් තමයි දක්වලා තියෙන්නේ. ඊට අමතරව මැද තවත් මානව රූප 4ක් දක්වලා තියෙනවා. ඒ මානව රූපවල කිසියම් සත්වයෙකුගේ ඇඟක්, ඒ වගේම මානවයෙකුගේ මුහුණක් වැනි ස්වරූපයන් කිහිපයක් තමයි දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔබට පැහැදිලි ඇති මේ ගොඩනැගිල්ල කොයිතරම් වැදගත් ගොඩනැගිල්ලක්ද කියන එක. නමුත් මේක අධිකරණ සංකීර්ණයක් විදිහට ලඝු කරන එක කොච්චර සාධාරණද කියන්නේ මම දන්නේ නැහැ. සමහර විට මගේ අදහස අනුව භික්ෂුන් වහන්සේලා සහ රාජකීයයන් මුණ ගැහුණු පරිශ්‍රයක් විදිහට මේ පරිශ්‍රය භාවිතා කරන්න ඇති කියලා මම හිතනවා. මොකද රාජකීයෙක් පැමිණෙන තැනක තමයි මේ විදිහේ දර්ශනීය කැටයම් නිර්මාණය කරන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා සහ රාජකීයයන් පැමිණ ඒ වගේම කතිකා කරපු තැනක්, සාකච්ඡා කරපු තැනක්, සමහරවිට මේ දැවැන්ත නිර්මාණ සිද්ධ කරන්න සැලසුම් ගොඩනගපු තැනක්, අන්න ඒ වගේ තැනක් විය යුතුයි කියලා මට හිතෙනවා මේ පරිශ්‍රය. ඉතින් මේ සියලු කරුණු කාරණා ගත්තාම මේ පරිශ්‍රය අනුරාධපුර පූජා භූමිය ඇතුලේ තියෙන බොහෝම වැදගත් පරිශ්‍රයක් බව පැහැදිලි. නමුත් අධිකරණ සංකීර්ණයක් කියන්න මට තරම් සාධක මේ පරිශ්‍රයෙන් හම්බුනේ නැහැ. ඒ වගේම ඔබට කිව යුතු කාරණා කිහිපයක් තියෙනවා. මම මේ වැඩසටහන කරන්නේ හවස් යාමේ ඉර බෑගෙන යන වෙලාවේ. ලොකු කාලයක් නෑ මෙතන ඇවිල්ලා මෙරෝ ගත කිරීම සිද්ධ කරන්නත්. හදිසියේ ආපු වෙලාවක තමයි මේ වීඩියෝ එක කරන්නේ. සමහර දේවල්, සමහර ප්‍රකාශයන් වල වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතිහාසය සහ පුරාවිද්‍යාව කියලා කියන්නේ එහෙම විෂයක් තමයි. පවතින සාධක එක්ක තමයි අපි යම්කිසි නිගමනයකට එළවෙන්නේ. නමුත් කාලයත් එක්ක ඒ දේවල් යාවත් කාලීන වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතින් මම හිතනවා මම මේ අරගෙන යන තොරතුරු වල යම්කිසි වැදගත්කමක් වටිනාකමක් ඇති කියලා. ඉතින් එහෙම වැදගත්කමක් වටිනාකමක් තියෙනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන් මේ පිළිබඳව කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඔයාලා දාන අදහස් ඉදිරි වැඩසටහන් කරද්දී මට අතිශයින්ම වැදගත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපේ රටේ ඉතිහාසය පිළිබඳව, අපේ රටේ පුරාවිද්‍යාව පිළිබඳව විතරක් නෙවෙයි, සබහා සෞන්දර්යය, අපේ රටෙන් පරිබාහිරව වෙනත් රටවල තියෙන සබහා සෞන්දර්ය, ඓතිහාසික තොරතුරු මේ විදිහේ සෑහෙන දේවල් ප්‍රමාණයක් BMK Travel YouTube channel එක හරහාම කතා කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් එවැනි වැඩසටහන් ගණනාවක් අරගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේ වැඩසටහන් මාලාව පුරාවට ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා. ඉතින් ඒ හැමෝගෙම අදහස්, ඒ වගේම ඔයාලා දාන ලයික් එක, කමෙන්ට් එක මේ සියල්ල මට වැදගත් වෙනවා. ඔයාලගේ දිරිගැන්වීම ඉදිරියටත් මම ලැබෙයි කියලා හිතෙනවා. ඉතින් අපි තවත් බොහෝම වැදගත් වැඩසටහනකින් අපෝ හම්බෙමු. මම බුද්ධික මහේෂ් කොඩිකාර.